මාර ලස්සනයි. මාර ලස්සනයි. Hi guys, කොහොමද ඔයාලට? ඉතින් අදත් වෙනදා වගේම අද දැන් එකතු කරගන්නවා අපේ YouTube channel එකත් එක්ක. හැමදාම අපි යන shopping වලට වඩා වෙනස් විදිහේ mini shopping tour එකක් අරගෙන තමයි මම අද ආවේ. මේ vlog එක indoor outdoor plants වලට පිස්සුවෙන් වගේ ආදරය කරන ඔයාලටයි. ඉතින් කතාව මම මෙහෙම පටන් ගන්නම්කෝ. බොහොම මෑතක ඉඳන් මට හැදුන අලුත් පිස්සුවක්. මේ මම යන්නේ ඩුබායි වල ප්ලාන්ට් ෂොප් වලට මනි ප්ලාන්ට් එකක් හොයාගෙන. මම මේ ෂොප් වල නම් ගම් කියන්න යන්නේ නැහැ මොකද ප්‍රොමෝෂන් vlog එකක් නොවන නිසා. ඉතින් දැන් මම යන්නේ ඩුබායි වල මම දැකපු ලස්සනම ප්ලාන්ට් ෂොප් එකට. මාර ලස්සනයි. මාර ලස්සනයි. මේක ඇතුලේ තියෙන්නේ වෙනමම vibe එකක් ළමයි. entrance එකේ ඉඳන්ම wow vibe එකක් විතරමයි තිබුණේ. हाँ मैं उड़ा गया मैंने මේ පළවලටත් මම ආසයි. ඒකට ඒවා මේන්ටේන් කරන්න මට පුළුවන් වෙයිද කියලා මට සැකයි. ඉතින් ඒ නිසා මේ දවසක ඒවට එකක් අරගෙන බලන්න ඕනේ. මාර ලස්සනයි ඒක. ලස්සනම ටික බලන්න එකයි යනකම් ඔහොම පොඩ්ඩක් ඉන්න. මෙතෙන්ට ආවොත් නම් ගන්න ආපු දේ අමතක වෙලා වෙන වෙන දේවල් ගෙදර අරන් යනවා සැත්තයි. මාර ලස්සන item මේ හැමෙන් හම්බුනේ විතර. මේ garden item ඒ වගේම මේ aquarium item ගොඩක් තියෙනවා. මල්පල දැක්ක නිකන් කලාවකට ගියා වගේ. money plants තියෙනවා. මෙතන fertilizer ගොඩක් දේවල් තියෙනවා. බලන්නකෝ පෙන්නන්න. ඉස්සරහ යනකෝ මාර ලස්සනයි. මම ආවේ ඇත්තට මේ මනි ප්ලාන්ට් එකක් හොයන්න. මනි ප්ලාන්ට් තියෙන්නේ මෙන්න මේ වගේ කඩිය ඒවා. ඉතින් අපේ රට වෙච්ච ලුකුව හරියන්නේ නැහැ. ඉතින් මේ පොඩි එකක් හොයනවා මම. මෙන්න මේවා හරි ලස්සනයි. මේ ලස්සන වගේ තමයි ගණන්. මෙන්න මේක. දුකයි මෙච්චර මල්පල ගොඩක් තිබ්බත් මට ගන්න වෙන්නේ නැහැ එකක්වත්. මම හොයන්නේ චූටි මනි ප්ලාන්ට් එකක්. ඉග ඒවා තියෙනවා. එන්නක යන්න ලස්සනම ටික බලන්න. අපි
ඉවරයි කියලා ඒකට ඉවර නෑ මේ බලන්න තවත් තියෙනවා ආලස්තය. මේක නම් පිස්සලා කතර. ඔයාලා අනිවාර්යෙන් ඇවිල්ලා බලන්න ඕනි. මේ බලන්න කොහොමද ලස්සනයි යන්නේ. ඇත්තටම මම මෙච්චර ගත්තේ නැගී තියෙන මෙහෙම තැනක් මේ බලන්න කොහොමද ලස්සනයි. මේක මට ඇතන දවාලකත් වෙන්න ඕනේ. ලස්සන බලන්න. දැන් මම මේ ආවේ රෑ වෙලා. බලන්නකො බුදු ස්ටැචුස් තියෙනවා. මාරලා ලොකු ඒවා. සාදු පෙන්නන්න යාරේ. වාව්. රොස්මැරි තියෙනවා. රොස්මැරි පැලයක් 39යි. ඒක ලාභයි. මේ රොස්මැරි පැලේ 39යි. ඒක හොඳයි තමයි. පොඩි පැලෙත් තියෙනවා. අපි දැන් අහන්න ඕනේ පොඩි පැලේ ගියේ දිග රොස්මැරි පැලයක් කරගෙන. ගේ අතර පවන්න පුළුවන් වෙයි සමහර අපිට. අහන්න ඕනේ. මේ පැලෙත් ෂෝක්. මේ රම්පෙද? ඔව් නෑනේ. මේ රම්පේ මං හිතන්නේ. නෑ ඔව්. මේ වෙන જાතියක්. මේ සේරමේ. සේර නම් මේ රම්පේ. මේ සේර ගස් තියෙනවා රම්පේ ගස්. හා? පොඩි එකක් ගන්න අතරින්. ඔව්. මේ බලන්න නාරංග ගහක්. ඕ. බෝගනිලා. අප්පන තේරා යන්න තිබේ. මේ. මාරම ලස්සනයි. ඉතින් කොළපාට වලට ආදරේ ළමයි තවත් දවසක අපි හම් වෙනකන් අදට මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.